Hi guys, this is Nico YouTube channel එකෙන් මම දිනේෂ් මදුශංක. ඔයාලා එකතු වෙලා ඉන්න මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Google Earth, Google My Map, Google Maps ගැන. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. හරි guys, අපි මුලින්ම යන් Google Earth වලට. මෙතන මේ ඩොට් කීපින් වලට පුළුවන් පල්ලෙහාට ස්ක්‍රෝල් කරපුවාම Google Earth තියෙනවා මෙතන. අපට ෆෝන් එකේ Google Earth app එක තියෙනවා Play Store එකට ගිහිල්ලා. ඉතින් Google Earth app එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. Explorer Earth. ඉතින් ගිහම guys අපිට Google Earth එක එනවා. ඊට පස්සේ guys මෙන්න මෙතනින් අපිට map එක clear කරගන්න පුළුවන්. එන්න මොකොත් නම් නැටෙන්නේ නැති වෙන්න. map එක විතරක් පේන විදිහට clear කරගන්න පුළුවන්. ඊට පස්සේ guys මෙන්න මෙතන තියෙන icon එක show historical image ඒක ක්ලික් කරපුවාම අපිට 1984 වෙනකන් 1984 වෙනකන් පරණ image බලා ගන්න පුළුවන් මේ Google Earth එකකින්. අපි බලමු Port City තියෙන තැන අරන් බලමු. දැන් පෙන්නන්නේ මෙතන 2025 2/28 ගත්ත ෆොටෝස් තමයි පෙන්නන්නේ. අපි මේ Port City හදන්න කලින් අවුරුද්දකට යමු 2005 වගේම 2005 කියපුවා guys මෙතන අපිට මොකුත් පෙන්වන්නේ නැහැ. කියන්නේ හදලා නැහැ ඒ විදිහි. කියන පරණ ෆොටෝස් තමයි පෙන්වන්නේ මෙතන. 2009ට කියපුවාම චුට්ටක් වැඩ කරලා දිනා මෙන්න මේ ටික. 2010ට ගියපුවාම අන්න guys මේ ටික මෙතෙන්ට වෙනකන් හදලා. කියන්නේ 2009 10 අතර තමයි මේ ටික වැඩේ වෙලා තියෙන්නේ. ඊට 2011ට ගිහිල්ලා බලමු. මෙතකොට මේ ටිකත් හදලා මෙතෙන් අපිට එහෙම පරණ රූප බලා ගන්න පුළුවන් Google Earth වලින්. මේක හොඳ බීච් එකක්. 2013ට ගිහිල්ලා බලමු. 2013 මේ ටික සම්පූර්ණයෙන් මේ ටික වැඩි ඉවර කරලා තියෙනවා. අපි යමු 16ට. 2016 දී නැවුත් ඇවිල්ලා. ඊට පස්සේ 2018ට ගිහිල්ලා බලමු. 2018 දී guys මෙන්න Port City එකේ මේ ටික ඔක්කොම පුරවලා හදලා තියෙනවා. මේක හොඳ බීච් එකක් guys. පරණ අපිට බලා ගන්න බැරිච්ච දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ guys මෙන්න මෙතන තියෙනවා path of origin කියලා. අන්න ඒක ක්ලික් කරලා අපිට පුළුවන් ස්කේල් එකක් ගන්න. එන වර්ගඵලය ගෝල් ෆේස් එකේ බලමු නිකන් දල විදිහට බලන්නේ. මෙන්න එතන වර්ගඵලයේ පරිමිතය අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට guys දා ගන්න පුළුවන් මීටර් කිලෝමීටර් වලින් බලමු 0.05 ඒරියා එක අඩි වලින් ගත්තත් එහෙම 4 ලක්ෂ ගණනක් තියෙනවා. මේකේ guys තව හොඳ දෙයක් තමයි මේක අපිට සේව් කරගන්න පුළුවන්. මෙන්න මේ measure distance and area tool එකෙම ඒක කරන්න පුළුවන්. මම මේ දාලා විදිහට මේක මෙෂර්මන්ට් ගන්න මේක හරියටම ගන්න පුළුවන් zoom කරලා ගත්තොත් හරියටම pin point ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා guys save project කියලා. new map එක save කරන්න පුළුවන්. local KML file එකක් විදිහට save කරන්නත් පුළුවන්. මේ කලින් මම කරපු project ටිකක් තියෙන්නේ. KML file එක save කරොත් මේක අපිට වෙන එක්කෙනෙකුට දීලා එයාට බලන්නත් පුළුවන්. new map එක සේව් කරමු. මෙතනින් දෙන්න පුළුවන් ටයිටල් එකක් දෙන්න පුළුවන්. Google Drive එකේ තමයි guys මේක සේව් වෙන්නේ. සේව් වෙන එක අපි පස්සේ බලමු. ඊට පස්සේ guys මෙන්න මෙතන view වලින් ගිහිල්ලා අපිට guide line දා ගන්න පුළුවන්. අක්ෂාංශ දේශාංශ ඒ ටික බලා ගන්න පුළුවන් guide line දාලා. මෙන්න මේ මිනිහෙක් වගේ මාකේ තියෙන street view ගියපු තැන තමයි මේ නිල් පාටින් පෙන්නන්නේ.
අපි බලමු මෙන්න මේ නිල් පාට ඩොට් වලින් පෙන්නන guys මේ ස්ට්‍රීට් view ගියපු තැන. මෙන්න මෙතන කොනේම මෙතන ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා. අපි එතන ගිහලා බලමු. ලයිට් හවුස් එක ළඟ. මෙන්න guys මෙතන ලස්සනට පේනවා අපිට. ආය අපි තනක් බලමු. මෙන්න මෙතනත් පුළුවන් guys මෙන්න මේ නැව උඩත් පුළුවන් අපිට බලන්න. නැව උඩ ඉඳන්. නැව උඩ ඉඳන් අපිට බලන්න පුළුවන්. මෙතෙන්නම් ස්ට්‍රීට් view ඇවිල්ලා තියෙනවා. මෙන්න කට්ටිය ඉන්නවා. මේක හොඳ නැවක් වගේනේ. පැසෙන්ජර් නැවක්. ස්ට්‍රීට් view ක්‍රොස් කරමු. ඊට පස්සේ guys මෙන්න මෙතන තියෙනවා 3D 2D දාගන්න. 3D දාලා බලමු අපි. මේ ලංකාව නම් 3D සපෝට් කරන්නේ නැහැ guys. සාමාන්‍ය මට්ටමින් තමයි පෙන්වන්නේ. අපි 3D තියෙන තැනකට යමු. අපි මෙතන සර්ච් කරගමු ලන්ඩන් කියලා. මේ 3D තියෙනවා. මෙන්න බිල්ඩින්ස් එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. 3D view එක. හරි guys අපි ඊට පස්සේ මෙන්න මෙතනින් මේවත් එක ක්ලික් කරලා අපිට යන්න පුළුවන් කරපු ප්‍රොජෙක්ට් එක බලන්න. මේ අද කරපු ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. මේ හරි මෙෂර් ගත්ත එක අපි මම මේ කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් අවසාන ප්‍රොජෙක්ට් එක බලමු. වෙන guys මේ තියෙන්නේ අපිට අයිති ඒරියා එක මම මේ ප්‍රොජෙක්ට් එකකින් හදලා තියෙන්නේ. අපිට ෆොටෝ ඇඩ් කරන්නත් පුළුවන්. මේකට ගියොත් ඒකටත් ෆොටෝ ඇඩ් කරන්න පුළුවන්. මේක හරියටම පින් පොයින්ට් අරන් තියෙනවා මම. තියෙන දැන් චූටි වෙනසක් තමයි වෙන්නේ. නැත්තම් හරියටම දැන් මේ කැලේ වගේ ඉඳලා ගන්න අමාරුයි. ටවුන් එකක වගේ නම් වෙන තැනක වගේ නම් හරියටම පින් පොයින්ට් අපිට මේක මෙෂර් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි guys Google My Maps. මේක ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. මේක නම් guys app එකක් නැහැ. mobile හෝ PC app එකක් නැහැ. Google එකේ search කරලා යන්න Google My Maps වලට. My Maps වලට ගියාට පස්සේ guys මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතන යන්න create a new map. ඔයාගේ drive එකේ තමයි save වෙන්නේ මේ ගණන් දේවල්. හරි guys මේ වගේ තමයි එන්නේ. මේක අපිට වැදගත් වෙන්නේ අපි සාමාන්‍ය ට්‍රිප් එකක් යන්න වගේ route එක දාගන්න ඕනේ කියන්නේ guys. ඒ කියන්නේ කට්ටියට share කරන්න ඕනේ මෙන්න මේ route එකේ අපි යන්නේ කියලා. ඒ වගේ වෙලාවට අපිට මේක තමයි වැදගත් වෙන්නේ. මෙන්න මෙතන අපිට tool ටික දීලා තියෙනවා guys. මෙතන තියෙනවා අපේ project එක. මෙතනින් අපිට name එකක් දෙන්න පුළුවන්. අපි දාමු name එකක් description එකකුත් ඔයාලට ඕන දාගන්න පුළුවන්. ඒක save කරනවා. ඊට පස්සේ guys මෙන්න මෙතන tool ටික තියෙනවා අපිට. මෙන්න මෙතන තියෙනවා add direction කියලා. ඒකට ක්ලික් කරපුවාම මෙතනින් අපිට layers එකක් එනවා. layers දෙකක් තියෙනවා මෙතන දැන්. මේ උඩ layer එකේ අපිට guys photos දාගන්න පුළුවන්. මෙතන තමයි direction layer එක. අපිට ඒ point එකට අපි දාමු Candy bus stand කියලා. ඊට පස්සේ B point එකට අපි දාමු B point එකට දාමු සීගිරිය කියලා දාමු. සීගිරිය lion road. එතකොට guys මෙන්න නුවර ඉඳන් සීගිරියට අපිට මෙතනින් route එක හදලා දෙනවා. අපිට තව මැද වුණ route තව guys දැන් අපි මැද දැන් මෙතන නාවුල හරියෙන් අපි මෙන්න මේ point එකට යන්න ඕන කියලා හිතන්න නාලන්දා ගෙඩිකි. අපිට එතෙන්ටත් දාගන්න පුළුවන්. මග ඇරුණට ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතනින් තව එකක් ඇඩ් කරලා
ඉතින් දාමු අපි නාලන්දා ගෙඩිගේ. එතකොට ඒක C කියලා පෙන්නන්නේ guys. එතකොට අපි නුවරින් දැන් යද්දි ඩබුල් වලට ගිහලා ආයෙ මෙතෙන් එන්නේ නැහැනේ. A B C වෙනවා අපි මෙතනින් මෙන්න මේ C එක උඩට දාගන්න පුළුවන්. එතකොට ඒක B පොයින්ට් එක වෙනවා. එතකොට A B C මේකේ ලස්සන guys ට්‍රිප් එකක් ඇද්දි වගේ තමයි ඕන වෙන්නේ. ලස්සන රූට් එක පෙන්වන්න පුළුවන් අනිත් අයට අපි යන පාත් එක. ඊට පස්සේ guys මේකේ තව දෙයක් පුළුවන්. මෙන්න මෙතනින් ලේ ඔප්ෂන් වලින් ගිහිල්ලා step by step instruction වලට ගියපුවාම අපිට මෙන්න මෙතනින් පෙන්වනවා. යන වෙලාව කිලෝමීටර්ස් ගාන මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. දැන් නුවරින් ඉඳන් guys නාලන්දා ගෙඩිගේ අපි B point එකට කිලෝමීටර් 57ක් තියෙනවා. මිනිත්තු 49ක් යනවා. ඊට පස්සේ එතන ඉඳන් දඹුල්ලට සීගිරියට යන්න කිලෝමීටර් 48ක් තියෙනවා. පැය මිනිත්තු 11ක් යනවා. ඊට පස්සේ guys මේකේ තව දෙයක් පුළුවන් අපිට. මෙන්න මෙතනින් at mark දාගන්න පුළුවන්. mark දාලා guys අපි මෙන්න මේ A point එක පටන් ගන්න තැනට අපි දෙමු. මෙතන අපි point 1 එකට දාමු start කියලා දාමු. description එකට දෙන්න පුළුවන් guys අපිට අපි start වෙන time එකක් දෙන්න පුළුවන්. අපි යන්නේ කීයටද කියලා. අපි දාමු 8ට කියලා. 8යි start point එක අපි 8 am කියලා දැම්මා. ඊට පස්සේ අපි B point එකට මෙතනින් guys අපිට පෙන්නනවා B point එකට පැය 1:49ක් යනවා කියලා. 8යි කියන්නේ 9යි. අපි මෙතනින් B point එකකට අපි එකක් දෙමු. B point එකට අපි මෙතන දාමු අපි tea time කියලා. මෙතන අපි 10යි 30ට tea time. ඊට පස්සේ අපි out වෙනවා 11ට. ඊට පස්සේ save කරගන්න. මෙතෙන්වත් අපි සීගිරියටත් දාගමු guys. point එක මෙතන දාගමු finish කියලා. අවසානයේ මෙතෙන් අපි time එකක් දාමු guys. අපි මෙතෙන් 11ට ගියා කියන්නේ අපි 1 PM වෙද්දි මෙතන ඉන්නවා. ඊට පස්සේ අපි මෙතනින් 4 PM වලට out වෙනවා. හරි guys අපිට මෙහෙම save කරගන්න පුළුවන්. අපිට මෙතනින් start point එක මේකෙන් එකට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. 8ට අපි start වෙනවා. ඊට පස්සේ අපි ගෙඩිගේ point එකේ ඉන්නවා 10:30ට tea time එක 11ට out වෙනවා. මෙතෙන් එක වෙද්දි යනවා. 4 වෙද්දි ආය out වෙනවා. ඊට පස්සේ guys මෙන්න මේක අපිට share කරන්න පුළුවන් අනිත් අයට. මෙන්න මෙතන share වලින් ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ anyone with this link can view. ඊට පස්සේ මෙතනින් අපිට link එක copy කරගන්න පුළුවන්. link එක copy කරලා guys මේක අපිට WhatsApp හරි මොකක් හරි message හරි ඒ වලින් share කරන්න පුළුවන්. ඊට පස්සේ share කරාට පස්සේ link එක අපිට Google එකට paste කරලා අපිට ඒ route එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේක තව දෙයක් තියෙනවා අපිට. මේක guys අපිට මෙන්න මෙතනින් export to KML file එකක් විදිහට අපිට මේක export කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඊට පස්සේ download කියලා පෙන්නනවා. අපිට මේ ෆයිල් එක share කරන්න පුළුවන් කාට හරි. එතකොට guys මෙන්න මේ ෆයිල් එක අපිට Google Earth වලින් open කරගන්න පුළුවන්. Google Maps වලින් නම් open කරගන්න බෑ guys මේ ෆයිල්. Google Earth වලට ගිහිල්ලා මෙන්න මේ ෆයිල් වලින් ගිහිල්ලා මෙන්න මෙතන import ෆයිල් වලින් ගන්න ඕනේ. upload from device මෙන්න මේ trip කියන ෆයිල් එක අපි open කරගන්නවා.
මෙන්න මේ Google Earth වලින් guys එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන්. Google Maps නම් අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා guys. මම Google Maps වලට යනවා. Google Maps වලත් guys සාමාන්‍ය route එකක් අපි බලන එක ඒ ටික සාමාන්‍යයෙන් කරන දේවල් නිසා මම ඒ ටික කියන්නේ නැහැ. මේකේ guys අපිට පුළුවන් මේකේ street view බලන්න පුළුවන්. මේ මිනිහා වගේ icon එක phone එකේ තියෙනවා. phone එකේ app එකේ. ඒක click කරපුවාම අපිට බලන්න පුළුවන්. අපි යමු තැනකට ගිහිල්ලා කියලා. මෙන්න මෙතන guys. මේකෙත් guys අපිට පුළුවන් කලින් ගත්ත photos බලන්න. මෙන්න මෙතන තියෙනවා see more dates කියලා. phone එකේ guys ඒ ටික තියෙනවා. ඊට 2022 2021 2015 බලා ගන්න පුළුවන්. 2015 දාලා බලමු. අන්න මෙන්න මෙතන මුකුත් හදලා නැහැ. මම ගල් ගොඩක් තියෙන්නේ 2015 වෙද්දි. ඊට 2021කට යමු. 2021කට යද්දි ඒව නැහැ මොකද. එන්න 2022 තමයි අන්තිමේටම තියෙන්නේ. 2022කට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකෙත් අපිට පරණ ෆොටෝස් බලා ගන්න පුළුවන්. ස්ට්‍රීට් view වලින් අයින් වෙමු. ඊට පස්සේ guys මෙන්න මෙතන මේ කොටුවෙන් මෙතනින් අපිට මේ ට්‍රැෆික් බලා ගන්න පුළුවන්. මේ රතු පාටින් තියෙන ට්‍රැෆික් වැඩි තැන. කහ පාටින් තියෙන්නේ මේ සාමාන්‍ය මැදාගේ වගේ. කොළ පාටින් තියෙන ට්‍රැෆික් නැතිම තැන. අද රතු පාටින් තියෙන්නේ ට්‍රැෆික් වැඩිම තැන. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැන්වල තියෙන ට්‍රැෆික් වැඩි තැන. ඊට පස්සේ guys මෙන්න මෙතනින් මේ රිතුණෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ ප්ලේස් එකක් මේකට ඇඩ් කරන්න මැප් එකට. එතකොට මෙතනින් අහනවා බිස්නස් නේම් එක. නිකන් නේම් එකක් දෙමු. continue. ඊට මෙතනින් online detail එකක්ද local store එකක්ද ඒ ටික අහනවා මෙතනින්. මම online කියලා දෙන්න. වෙබ්සයිට් එකක් තියනවා දාන්න ඕන guys. skip කරා. ඊට පස්සේ business category එක දාන්න ඕනේ. ඊතෙන් දෙමු artist කියලා දෙමු. and address city එක postal code එක දෙන්න තියෙනවා. street address එකට අපි දෙමු Kandy කියලා. city එකත් Kandy. postal code එක ඊට පස්සේ මෙයාලා මෙතනින් අපිට ලොකේෂන් එකක් දෙනවා. අපි ඒක මැච් වෙන්නේ නැහැ කියලා අපි හරිය ලොකේෂන් එක මෙතනින් දාගන්න ඕනේ. නිකම් මේ හරිය දෙමු ලොකේෂන් එක. අසමිස් කරන්න දෙන්න. ඊට පස්සේ phone number, contact numbers ඒ ටික දාලා save කරගන්න තියෙනවා. මම මේක save කරගන්න නැහැ guys. ආයෙ delete කරන්න වෙන නිසා. ආයෙ guys මේකේ තව දෙයක් තියෙනවා. ඔයාට මේ place එක save කරගන්න පුළුවන්. දැන් මේ මම මෙතන place එක save කරලා තියෙනවා. ඒ වගේ ඔයාලට place එක save කරගන්න පුළුවන්. අපි මෙතනින් search කරලා මම Kandy කියලා search කරලා Kandy save කරගන්නවා. මෙන්න මෙතනින් guys save button එකෙන් ගිහිල්ලා මෙතනින් අපිට දාගන්න පුළුවන් categories ටිකක් පෙන්නනවා. එතනින් ඔයාලට ඕන category එක තෝරාගෙන save කරගන්න පුළුවන්. මම මෙතන favorite category යටතේ save කරනවා. එතකොට එතන මෙන්න heart එකක් පැටලලා පෙන්නනවා. මම save කරපු දැන්. එතනින් saved වලින් ගිහිල්ලා අපිට save කරපු place බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මම save කරේ දැන් මේ කලින් save කරලා තියෙන එක. හරි guys ඔය විදිහට අපිට ගොඩක් වැඩ ගන්න පුළුවන් Google Earth, Google My Map, Google Maps වලින්. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඉහින් එන්න. ජය වේවා.